රයිට් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ normalization ගැන. රයිට් database වල අපි බාධා concept එකක් තමයි මේ normalization කියන එක. ඒතර මේකදී අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවා දත්ත අනුපිටපත් වීම වැළැක්වීම, ඒ වගේම primary key එකක් කොහොමද මේකට establish වෙන්නේ කියලා හඳුනා ගැනීම, ඒ වගේම multi value attribute තියෙන ඒවා කොහොමද formalize කරගන්නේ, right අන්න ඒ වගේ concept apply කරගන්න අපි මෙන්න මේ normalization කියන එක භාවිතා කරනවා tables වලට. දැන් උදාහරණයක් විදියට බලන්න මෙන්න මේ දීලා තියෙන table එකේ ඔයාලට sports කියලා section එකක් තියෙනවා නැත්නම් field එකක් තියෙනවා. ඒ field එකේ ඔයාලට පේනවා එක cells එකට cells කීපයක multi values තියෙනවා. ඒතකොට මේක තියෙන්නේ ඇත්තරම 0NF form එකේ නැත්නම් 0 නැත්නම් unformalized ටේබල් එකක් විදිහට තමයි මේක තියෙන්නේ. කියන්නේ කිසිම ආකාරයක් පිළිවෙලකට සකස් කිරීමක් කළා නැහැ. ඒතකොට මේ වගේ 0NF form එකෙන් තියෙන ටේබල් එකක් අපි කොහොමද බලමු නැවත කන්වර්ට් කරගන්නේ 1NF form එකට. එහෙම නැත්නම් first normalization form එකට. දැන් ඔයා මෙන්න මෙතනට આવොත් ඔයාට පේනවා අන්නර කලින් තිබ්බ ටේබල් එකේ තිබ්බ දත්ත පොඩි පිළිවෙලකට හදාගෙන මෙතන මල්ටි වැලියු ඇට්‍රිබියුට් ගතිය අයින් කරලා තියෙනවා. දැන් ඔයාට මෙතන බැලුවොත් මේක පේනවා ස්පෝර්ට්ස් කියන සෙක්ෂන් එකේ අර මල්ටි වැලියුස් තිබ්බ සෙල්ස් ඔක්කොම තනි සෙල්ස් වලට ඒ වැලියුස් ටික අසයින් වෙලා තියෙනවා. right හැබැයි මේක ලියා ගනිද්දී බලන්න මේ දැන් මෙතන ස්ටුඩන්ට් ID 101 කියන එක නැවත පාරක් රිපීට් වෙලා තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ හැම වැලියු එකක්ම තනි තනි වශයෙන් මේකේ ලියාගෙන තියෙනවා. නැත්නම් මේ රෙකෝඩ්ස් තනි තනි රෝස් විදිහට ලියාගෙන තියෙන මේ විදිහට පල්ලෙහාට. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ තියෙන අතරම අපි එක්තරා විදිහක 0NF form එකෙන් තියෙන table එක අග තියෙන දත්තයන් නැවත 1F form එකකට ලියාගත්තම කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔයාලට මේක අඳුනා ගැනීම හරි පහසුයි. 0NF එකේදී multi value attribute තියෙන්න පුළුවන්. හැබැයි ඒක convert කරාට පස්සේ 1NF වලට multi value attribute කියන එක මේකෙන් disappear වෙලා යනවා. right මෙතනදිත් අපිට primary key කියන එක හොයාගන්න නැහැ. right අපි දැන් යමු මෙන්න මේ 1NF එකේ තියෙන form එකක් කොහොමද අපි second NF එකට convert කරගන්නේ කියලා බලන්න. right දැන් ඔයාලට මෙතන මේ පේනවා එක table එකක තියෙනවා student subject details කියලා table එකක තියෙනවා 1NF එකේ වගෝ. දැන් ඔයාලට පේනවා මේ student ID කියන එකේ multi keys තියෙනවා මෙතන. same key එක දෙපාරක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන primary key එකක් විතර මෙහා assign වෙලා නැහැ. ඒ වගේම subject code එක උනා මෙතන duplicate වෙච්ච අවස්ථාවල් තියෙනවා. right student name එක duplicate වෙලා තියෙනවා. right මේ වගේ අපි කොහොමද 1NF form එකේ තියෙන එකක් අපි second NF form එකට convert කරගන්නේ කියලා. දැන් ඔයාලට මෙතනදී පේනවා එකක් student ID කියන එකයි student name කියන එක ගැළපීමක් තියෙනවානේ. right අන්න ඒ අවස්ථාවේ අපි මෙයාව convert කරගන්නවා එක table එකක් විදියට. right ඊළඟට අපි බලන්න මෙතන subject code එකයි subject name එකේ තියෙනවා එක්තරා ගැළපීමක්. right අන්න ඒක හන්ද අපි යාවත් වෙනම table එකකට assign කරගන්නවා. right ඊළඟට අපි බැලුවොත් අපිට පුළුවන් student ID එකයි subject code එකයි marks කියන එකයි මෙන්න මේ තුන් දෙනාම එක table එකකට දාගන්න. right දැන් මේ තියෙන මම ඔයාලට පෙන්නන්නම්. දැන් මෙතන මේ තියෙන්නේ marks කියන table එක. right දැන් මෙතන බලන්න මේ student කියන table එකට ඇවිල්ලා තියෙන fields දෙක අපි student ID කියන එක සහ student name කියන එක අපි අරන් තියෙනවා student කියන table එකට. right මේ තියෙන first name form එකෙන් දැන් මේ second name form එකට තමයි මේක මේ data ටික apply කරගන්නේ. right මේකද අපි ගන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේම student ID එක student name එක right අයින් table එකට අපිට ගන්න පුළුවන් subject code එකයි subject name එකයි. ඒතර marks table එකට අපි ගන්නවා student ID subject code සහ marks කියන මේ field ටික. දැන් බලන්න මේකේ මේ දීලා තියෙන විදිහ මේ තියෙන student table එකේ තියෙන structure එක right අපිට ඒකට අවශ්‍ය විදිහට data ටික fill කරගන්න පුළුවන්. බලන්න මේක unique වෙනවා student ID කියන එක. ඒතර subject table එකට අපිට subject code කියන එක ඇවිල්ලා තියෙනවා right සහ subject name කියන එක. ඊළඟට බලන්න mark table කියන එක. mark table කියන එකට ආවට පස්සේ student ID subject code සහ marks table කියන එකට මෙන්න මේ table එකේදී මේ data ටික assign කරලා තියෙනවා. දැන් මේ තියෙන්නේ 1NF form එකේ තිබ්බ එක 2NF form එකට convert කරගෙන right
ඇයි අපි 3NF කරගන්නේ කියලා බැලුවොත් මේ දත්තවල තියෙන ඩුප්ලිකේෂන් එක නැත්නම් අනුපිටපත් වීම සම්පූර්ණයෙන්ම නවතිනවා. අපි 3NF ෆෝම් එකෙන් අපේ ඩේටාබේස් එක තියාගෙන එහෙම නැත්නම් ටේබල් එක තියාගත්තොත් ඒ වගේම දත්තවල නිවැරදිතාවය ආරක්ෂා වෙනවා. මෙන්න මේ 3NF ෆෝම් එකෙන් අපි අපේ ටේබල්ස් තියාගත්තොත් right. බලමු කොහොමද මෙන්න මේ 2NF එකේ තියෙන එක 3NF එකට කන්වර්ට් කරගන්නේ කියලා. right දැන් මෙන්න මේ තියෙන second NF ෆෝම් එකේ තියෙන මේ ටේබල් එක බලන්න. මේකේ තියෙනවා issue ID, book title, member ID, member name. දැන් මෙතන ඔයාලට පේනවා එක ගැළපීම. ඒ කියන්නේ member ID සහ member name කියන එක අපිට වෙනත් ටේබල් එකකට ගන්න පුළුවන්. right මෙතන හොඳට බලන්න member ID සහ member name කියන එක අපිට වෙනත් ටේබල් එකකට ගන්න පුළුවන් වගේම මෙතන ඊළඟට තවත් ටේබල් එකකට ගන්න පුළුවන් එකක් තියෙනවා. මෙන්න මේ issue ID, book title සහ member ID. මොකද මේක issue ID කියන්නේ වෙනම ජෙනරේට් වෙන කී එකක්. ඒකට කාර්ඩ්ද ඉෂුව කරේ කියන එක සහ පොත book title කියන එක මේක අපිට වෙන් කරන්න පුළුවන් හන්ද මේකත් වෙනම ටේබල් එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ issue ID, book title සහ member ID. right අනිත් ටේබල් එක තමයි member ID සහ member name. right එතකොට ඒක අපි කන්වර්ට් වෙනකොට මෙන්න මේ බැලුවා. දැන් මෙතන issue ටේබල් එකේ අපි මේක කන්වර්ට් කරලා පස්සේ issue ID, book title සහ member ID විදියට මෙයාව වෙනම ටේබල් එකක් විදිහට අපි මෙයාව රඳවා තබා ගන්න පුළුවන්. ඒක අනිත් ටේබල් එක අපි ගත්තොත් member ටේබල් එක මෙතන member ID සහ member name විදිහට අපිට වෙනත් ටේබල් එකක් ආකාරයෙන් මෙයාව තියා ගන්න පුළුවන්. right එතකොට මෙන්න මේ අවස්ථාවවලදී අපි හඳුනා ගන්නවා මේ ඉන්නේ third normal form එකේ කියලා. මොකද මීට එහාට මේගොල්ලොන්ගේ මේ තියෙන දත්තයන් නැවත නැවත අපිට වගුගත කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ තියෙන්නේ ගොඩක්ම වෙලාවට 3NF form එකේ නැත්තම් data final level form එකේ right. දැන් මේ තියෙන්නේ issue table එක සහ member table එක මේක තියෙන්නේ 3NF form එකේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ normalization කියන එක ලේසියෙන්ම තේරුම් ගන්න. right දැන් මෙතන මේ තියෙන විදිහට ඔයාලට පේනවා මෙතනින් එහාට මේ member table එක අපිට වෙනත් කොහෙටවත් ගෙනියන්න විදියක් නැහැ. right එතන කියන්නේ මේක තියෙන අවසාන අවස්ථාවේ. ඒතර මේ විදිහට ඔයාලට පුළුවන් normalization කියන concept එක ලේසියෙන්ම අඳුර ගන්න. ඒ වගේම හොඳින් බලන්න මෙන්න මේ issue table එකේ ඔයාලට පේනවා issue ID එක කියන්නේ මේකේ primary key එක. right ඒතර මේකේ තියෙන foreign key එක තමයි member ID එක. ඊළඟට අපි ගත්තොත් member table එකේ මේ primary key එක තමයි member ID එක.